එකමත් එක කාලෙක සතුටු ගම්මානය කියලා ලස්සන සුරංගනා ගම්මානයක් තිබුණා. මේ සුරංගනා ගම්මානේ හැම සුරංගනාවියක්ම සතුටින් හිටපු නිසා තමයි මෙහෙම කිව්වේ. මේ සුරංගනා ගම්මානේ සතුටට හේතුව මොකද්ද කියලා බලන්න දවසක් මායාකාරයෙක් ඒ ගමට ගියා. මේ මායාකාරයා ගමට ගියාම එයා දැක්කා එක සුරංගනාවියක් එයාගේ වත්තේ තියෙන මල් ගහක මලක් දිහා බලලා ඒ මල ආදරෙන් අතගහලා එයා හරි සතුටින් hina වෙවි ඉන්නවා. ඉතින් මේ මායාකාරයා ගිහිල්ලා ඇහුවා ඔය මල දැකලා ඔයාට ඔච්චර සතුටු වෙන්න පුළුවන්ද කියලා. එතකොට පුංචි සුරංගනාවි කිව්වා මේ මල කොච්චර ලස්සනද බලන්න. එයා පොහොට්ටුවක් කාලේ තිබිලා දැන් හරි ලස්සනට පිපිලා ඉන්නවා. එයාගේ පාට හරිම ලස්සනයි. ඒ වගේම මේ මල නිසා මගේ වත්ත ගොඩාක් ලස්සන වෙලා. ඉතින් ඇයි මට සතුටු වෙන්න බැරි? ඉතින් මේ මායාකාරයාට හිතුණා ඒ කතාවත් ඇත්ත තමයි කියලා. ඊළඟට එයා තව ටිකක් ඇවිදගෙන යද්දී එයා දැක්කා පොඩි සුරංගනාව දෙන්නෙක්. එයාලගේ වත්තේ තියෙන අඹ ගහකින් අඹ කඩ කඩ ඉන්නවා. ඒ වගේම මේ දෙන්නත් සතුටින් හිටියේ. ඒ වුණාට ඊට එහා පැත්තේ සුරංගනාවියගේ ගෙදර පළතුරු වත්තක්. ඉතින් මේ මායාකාරයා බැලුවා එක අඹ ගෙඩියක් දැකලා මේ දෙන්න ඇයි මෙච්චර සතුටු වෙන්නේ? එහා වත්තේ තව අඹ ගොඩාක් පළතුරු ගොඩාක් තියෙනවනේ කියලා. ඊට පස්සේ මායාකාරයා ඇහුවා බලන්නකෝ එහා වත්තේ ගොඩාක් පළතුරු තියෙනවනේ. ඔයාලා මේ එක අඹ ගෙඩියකට මෙච්චර සතුටු වෙන්නේ ඇයි කියලා. ඊට පස්සේ එක සුරංගනාවෙක් කිව්වා ඇයි අපිට සතුටු වෙන්න බැරි? මේ පැලේ පොඩි කාලේ ඉඳන් අපි හරි ආදරෙන් බලාගත්තා. මෙයාට වතුර දැම්මා. මෙයා ටික ටික ලොකු වුණා. මේ මෙයාගෙන් දෙන පළවෙනි ගෙඩිය. ඉතින් එහා වත්තේ තියෙනවා. ඒක ගැනත් අපිට හරි සතුටුයි. මොකද එයාලා මේ දේවල් හැමොත් එක්කම බෙදා ගන්නවා. ඒ වගේම ඒ ගෙදර ඉන්න සුරංගනාව ගොඩාක් සතුටින් ජීවත් වෙනවා. එයාලගේ වත්තේ පළතුරු ගොඩාක් තියෙන නිසා. ඉතින් අපිටත් මේ විදියට හරි තියෙන එක ගැන අපි සතුටු වෙනවා කියලා. ඉතින් මායාකාරයත් ඒක ඇත්ත තමයි කියලා ඉස්සරහට ගියා. ඊට පස්සේ මෙහෙම ගිහිල්ලා එක එක සුරංගනාවන්ගේ අදහස් දැකලා මායාකාරයා හිතනවා ඇත්තටම අපිට සතුටු වෙන්න ලොකු හේතු ඕනේ නෑනේ. අපිට පොඩි පොඩි හේතු වලට සතුටු වෙන්න පුළුවන්. මෙයාලා අනුන්ගේ සතුට දැකලා සතුටු වෙනවා. ඒ වගේම මෙයාලා තව කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නෑ, වෛර කරන්නේ නෑ. හැමෝම සමගියෙන් ජීවත් වෙනවා. ඒ නිසා මේ ගම්මානේ දුක කියන එක පේන්නවත් නැහැ. ඒ වගේ සතුටින් ඉන්න හැමෝටම පුළුවන් කියලා හිතලා මායාකාරයා මේ ගමෙන් හරිම සතුටින් පිටත් වෙනවා.